හායි හෙලෝ කට්ටිය ගොඩ කාලෙකින් පස්සේ හම්බෙන්නේ හරියට මාසයක් විතර වෙනවා පොඩ්ඩක් වැඩ හින්දා වීඩියෝස් හරියට ફોකස් කරගන්න බැරි වුණා මින් පස්සේ වීඩියෝස් එයි මේකම තමයි මම කලින් වීඩියෝ එකක් කිව්වේ බැරි වුණා මේ වීඩියෝ එකේ මම ඉටු කරන්න බලන්නම් එක සෝ අද බලන්න යන අන්බොක්සින් වීඩියෝ එකක් තමයි ඒ කියන්නේ අන්බොක්ස් කරන්න බොක්ස් එකක් තමයි නැත්තේ බොක්ස් නැතුව තමයි එකම ආවේ පැකට් එකක් තිබ්බේ පැකට් එක මගේ අතින් කැඩුනා එකකට බොක්ස් එකක් තියෙනවා අනිත් එකට බොක්ස් එකක් නැහැ සෝ අපි අන්බොක්ස් කරමු welcome to your JD Cinemas මෙන්න guys අපි unbox and review කරන දේවල් දෙක මේක ගැන මම මේක කලින් unbox කරා so මේක review කරමු මේක unbox and review කරමු මුලින්ම අපි මේකෙන් පටන් ගමු so මේ ගන් එක මම ගත්තේ රුපියල් 1000 කීයට මට හරියට මතක නැහැ product එකේ link එක මම description එකේ දෙන්නම් උන්ට ඕන විසිට් කරලා ගන්න මේකේ ක්වොලිටි එක කියනවා නම් ක්වොලිටි එක ඉතාමත් හොඳයි එන දේවල් ගැන ඩියුරබිලිටි එක පොඩ්ඩක් හයියි අපි ඒ කියන්නේ දැන් මේක ලෝඩ් කරන සීන් එකක් තියෙනවා අන්නේ දැන් ගොඩක් ලෝඩ් කරොත් දන්නවනේ මේ වදින සද්ද නැතිනවා ඊට පස්සේ මේකේ අපිට රිවෝල්වර් එක ගන්න පුළුවන් රිවෝල්වර් එක නෙමෙයි මේකට මොකක්ද අප්පා කියන්නේ අමතක වුණා මට කමෙන්ට් එකේ කියලා යන්න දාන්න කට්ටිය. ඒකේ එළියට ගන්න පුළුවන් විදිහට අපි කඩවල වල පොඩි කාලේ සෙල්ලම් කරපු early 2K kids ලා දන්නවා ඇති. එතකොට ඒ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. සෝ මේකේ උණ්ඩ වගේ දීලා තියෙනවා පොඩි පබළු జాතිය. පොන්ච උනත් හරිම සරයි ගම්මිරි සැටේ වගේ තමයි. පබළු පොඩි කියන නෙමෙයි බැදුනොත් ඉතින් ආයේ බාන්ට දනවා කියන්නේ ඒක එක දෙයක් මේකේ ඩියුරබිලිටි එකත් හොඳයි මම වෙඩි තියලා පෙන්නන්නම් දැන් ඔයගොල්ලන්ට දැන් ඇයි මේ සද්දේ වැදුන්නේ නැහැ නේ බලමු so guys මම රිවෝල්වර් එක දැම්මා ලෝඩ් කරා වදීද බලමු දැන් බලා ගන්න කට්ටිය so guys මේක so මේක මම හිමීට වෙඩි තියෙන ඉඳලා බුලට්ස් ටික අඩුවෙන් එන්නේ මේක අපි හයියෙන්ම තිබ්බොත් අපිට ඕන මේකේ හයියෙන් උනත් වෙඩි කියන්න පුළුවන් so මම නිකන් පොඩි සැම්පල් එකක් පෙන්නනවා මගේ කවකට පෙට්ටිය ගන්නවා so කවකට පෙට්ටිය ගත්තා මම මේක ලෝඩ් කරගන්නවා උණ්ඩ නැහැ ගැටි උණ්ඩයක් දාගන්නම් so මම මේක දාගත්තා ලෝඩ් කරගත්තා උණ්ඩ කැටෙන්න බැලුණා දැක්කනේ මේ කට්ටිය මෙතන පොඩ්ඩක් මෙතන පේනවනේ නැවිච්ච පාර උණ්ඩ වැදිලා so මේකේ පවර් එකයි ස්පීඩ් එකයි කියනවා නම් දෙකම හොඳයි මූවි එකක් ඔයගොල්ලෝ ඇක්ෂන් ත්‍රිලර් මූවි එකක් ගන්නවා නම් ගන්නම ඕන ප්‍රොඩක්ට් එක ලාභයි දෙන ගාන්ට ලාභයි මම කියන්නේ අනිත් අතින් බලනකොට මේකේ පොසිටිව් සයිඩ්ස් ටිකක් බලුවා නෙගටිව් සයිඩ් එක කියන්නේ දැන් අපි මේක ගොඩක් ලෝඩ් කර ඉඳියොත් මේක අර වෙඩි වැදෙන සද්ද නැති වෙනවා ඒක එක ප්‍රශ්නයක් ගොඩක් ලෝඩ් කරොත් මෙන්න මේ කෑලි ලූස් වෙනවා දැන් මගේ ලූස් වෙලා තියෙන්නේ ගොඩක් so මේකත් එක්ක තව ලේසර් ලයිට් එකක් ආවා මම ඒක වෙරි දාගත්තා එන්න මට ගන්න විදියක් නැති වුණා මේ වගේ
මේ වගේ ඇක්ෂන් මූවී එකක් හරි ත්‍රිලර් ජර්නල් එකක් ගන්නවා නම් මේ තුවක්කුව ගන්න වටින තුවක්කුව ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති. නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ මම පින් කරලා ඇති. ඒක ගිහිල්ලා චෙක් කරගන්න. මේකට මොකක්ද කියන්නේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කියලා යන්න. so අපි දැන් අපේ ඊළඟ භාණ්ඩය බලමු. ඒ ඊළඟ භාණ්ඩය තමයි මේක. ඔයගොල්ලන්ට බොක්ස් එක හරියට පේනවද මට ඉච්චර ක්ලැරිටි එකක් නැහැ. මට පේනවා කැමරා එකේ. so අපි මේක ඕපන් කරමු. ඕපන් කරන තැන තමයි නැත්. guys මේක ඇවිල්ලා කොලර් මයික් එක. මම මේ කොලර් මයික් එක ගත්තේ දැන් channel එක පටන් ගන්නකොට එළියට යනකොට vlogs එක කරන්න වෙනවා. ඒක තමයි මම කොලර් මයික් එක ගත්තේ. ඒ අතින් බලනකොට මේක තාම හොඳ දෙයක් කියලා මට හිතෙනවා. අපි මේක චෙක් කරලා බලමු පොඩ්ඩක් ඉන්න. so guys මේක දැන් කනෙක්ට් වෙලා ඇති. මම හිතන විදියට ඔව් මේකේ මේ මයික් එක මේ එළියේ තියෙන ස්පොන්ජ් එක මේ ස්පොන්ජ් එක දීලා තියෙන්නේ අපේ මයික් කියන්නේ රිවර්බරේෂන් එක නැති කරන්න තමයි. මේක ගැන කියනවා නම් ඇත්තටම දිනකාන්ට ලාභයි. මේ කොක්කත් එක්කම එන්නේ මේ කියන්නේ අපි කොලර් එක ඇටැචර් එක එක්කම එන්නේ. මේ ගැන මේ මයික් එක ඇත්තටම හොඳයි. අවුට්සයිඩ් මොකක් හරි දැන් අපි ට්‍රැවලින් බ්ලොග් එකක් කරනකොට හරි කුකින් බ්ලොග් එකක් ඒකේ කරනකොට අපිට මේ වගේ මයික් එක අල්ලගෙන කතා කරගෙන යන්න බෑ හැම වෙලාවෙම. මේක ඔයගොල්ලෝගේ ෆෝන් එකේ කනෙක්ට් කරලා කොලර් එකේ ගහගන්න විතරයි තියෙන්නේ. සරලයි. ඒ අතින් මේ ගොඩක් පෝටබල් ඩියුරබිලිටි එකත් හොඳයි. දෙන ගානට ගොඩක්ම ලාභයි. මේකේ ලින්ක් එකත් මම එක්ක කමෙන්ට් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දෙන්නම්. so මේ වගේ ගොඩක් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේක ඔයගොල්ලෝ දන්න කට්ටියට share කරලා like එකක් දාලා කමෙන්ට් එකක් දාලා මට support කරන්න. මම දන්නා දැන් කමෙන්ට් එකේ මාව දන්න කට්ටියක් ඉන්නවා. උන්ටි කමෙන්ට් එකේ මොනවා කමෙන්ට් කරයිද කියලා මම දන්නවා. මගේ මූණ කැතයි අර ටයිම් එක. ඔව් මම දන්නවා මම නේම තමයි. so දන්න අපි මොකක් කරි ඊළඟ පියවරක් වෙන කවුරුත් ගත්තේ නැති අපි පවුලේ කවුරුත් ගන්න බය වෙච්ච පියවරක් අපි ගන්නකොට අපි දන්න කට්ටිය අපේ යාළුවෝ ඔක්කොම නෙමෙයි සමහර යාළුවෝ අපිව hina වෙනවා අපි ගියා බලලා මුට්ටේ කරගන්න බෑ. හැබැයි ඔයගොල්ලෝගේ නාඳුනන කට්ටිය අපිට ගොඩක් සපෝට් කරලා තියෙනවා. ගොඩක් YouTubers ලට ඒක වෙලා තියෙනවා. so මටත් ඔයගොල්ලෝ සපෝට් කරයි කියලා හිතනවා. මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ channel එක සම්පූර්ණයෙන්ම අත්හැරලා එක මූවි එකක් කරන් අත්හැරි මූවි කියලා ඉදී. ඊපස්සේ මට මූවි එකක් ගන්න අදහසක්ම නැති වුණා. ස්ක්‍රිප්ට් එක මම නතර කරන්න ඉද්දි මගේ යාළුවෙක් අපි ක්ලාස් එකේ හම්බෙච්ච කට්ටිය ඉන්නේ. එතන අපි කතා කරා මගේ පරණ යාළුවෙක් අවුරුදු 7කට පස්සේ අපි දෙන්න හම්බුනේ. ඒ දෙන්න මට ගොඩක් මොටිවේට් කරා. ඒ දෙන්න නැත්නම් අද මම මේ වීඩියෝ එක දාන්නේ නැහැ. මම නවත්තලා channel එකේ අර අන්තිම සින්දුවත් එක්ක නවත්තන්න කියලා ඉදී. ඒ දෙන්නගේ සපෝට් එකකින් ඉඳලා මම මෙච්චර දුරකට ආවා. මේ ඊළඟ ස්ටෙප් එකක් ගත්තා. දෙන්න ගොඩක් සපෝටිව් විදියට thank you. ඒ දෙන්නගේ නම මට කියන්න පුළුවන් දන්නේ නැහැ. ඒ දෙන්නගේ අහුවෙත් නෑ මම කියන්නේ. ඒ දෙන්නගේ නම කියන්න බෑ. ඉතින් ඉක්මනින් අපි තුන් දෙනාම vlog එකක් හරි මූවි එකක් හරි රන්පා shoot කරයි hopefully. so එතකන්
අපේ channel එකේ සපෝටර් කෙනෙක් වෙලා අපිට සපෝට් කරන්න. මේ vlog එක ඔයගොල්ලෝ දන්න ටැමිල් කට්ටියට උනත් ෂෙයා කරන්න. මොකද මේකේ ටැමිල් version එකත් මම රිලීස් කරනවා. so ඊ තවත් වීඩියෝ එකකින් යම්මඩම හම්බෙමු. ඉතින් ඉක්මනින් මම දවස් දෙකකට සැරයක් හරි මම වීඩියෝ එකක් දාන්න බලනවා. චැලෙන්ජ් වීඩියෝ එකක් හරි දාන්න බලනවා. ඉතින් ඉක්මනින්ම හම්බෙමු. එතකන් කට්ටිය නිරෝගීව සුවපත් ඉන්න ඉතරයි ප්‍රාර්ථනා කරන්න වෙන ප්‍රාර්ථනා කරන්න දේවලුත් නැහැ. හරි දැන් ඉවර කරමුනේ. බයි කට්ටිය subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයගොල්ලෝගේ support එකෙන් තමයි මම ඉස්සරහට යනවද නැත්නම් මගේ career එක full fun නැත්නම් totally done ද කියලා තීරණය වෙන්නේ. subscribe කරලා support කරන්න කට්ටිය. bye